ඉතින් සතියට එකපාරක් විතරක් නාවලා අපි අපේ සුදු බබාව මේ වගේ සුදු පාට තියාගෙන මෙන්න මෙහෙමයි. ඉතින් ඒ වගේම අපේ සුදු බබාගේ කොණ්ඩේ මෙන්න මේ වගේ කඩා හැලෙන විදිහට තියාගන්නේ කොහොමද කියලාත් මම අද ඔයාලට කියලා දෙන්නම්. ඒ වගේම තමයි සමහර අය මාත් එක්ක කියලා තියෙනවා කොච්චර නෑවුවත් එයාගේ බව්ව ළඟ ටිකක් අමුතු ගඳක් එනවා. ඒක නිසා එයා නිතර එයාගේ බව්ව නාවනවයි කියලා. ඉතින් ඔයාලා දන්නවා ඇති පොඩි කාලේ නම් එයාලා නිතර නාවන්න හොඳ නෑ. සති දෙකකට වතාවක් වගේ තමයි නාවන්න ඕනි. මම අපේ සුදු බබාව දැන් නාවන්නේ සතියකට සැරයක් නැත්නම් දවස් 10කට වගේ සැරයක් තමයි. එහෙම නිතර නාවන එක එයාලගේ කොණ්ඩේට වගේම එයාලගේ හැමටත් හොඳ නැහැ. ඒ වගේම මටත් තිබුණ ලොකුම ප්‍රශ්නයක් තමයි සුදු බබාගේ ඇඟේ රතු පාට පොඩි බිබිලි දාලා එයා ඒව කසන්න ගන්නවා. ඊට පස්සේ එතන ගැට හැදෙනවා. ඉතින් ඊට පස්සේ දිගට ලස්සනට කොණ්ඩේ වවා ගන්න විදිහක් නැහැ. කොණ්ඩේ එතනින් කපන්න වෙනවා. ඉතින් ඔයාටත් ඔන්න ඔය ප්‍රශ්න ඔක්කොම ටික තියෙනවා නම් මම අද ඔයාලට කියලා දෙන්නම් මම ඒකට හොයාගත්ත විසඳුම මොකක්ද කියලා. ඉතින් අපි අපේ සුදු බබාට පාවිච්චි කරන්නේ ට්‍රිලියම් එකේ එන මෙන්න මේ කොකනට් ෂැම්පූ එක. ඉතින් මේකෙන් තමයි මට තිබුණ ප්‍රශ්න ඔක්කොම ටික විසඳුනේ. මම සුදු බබා චූටි කාලේ කියන්නේ මාස 6ක වගේ ඉඳලා තමයි මේ ෂැම්පූ එක පාවිච්චි කරන්න ගත්තේ. ඒ වගේම මෙන්න මේ කස්තුරි ෂැම්පූ එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ ෂැම්පූ දෙකම අපෙන් ගන්නත් පුළුවන්. ඉතින් සුදු බබාගේ ඇඟේ ආව රතු පාට චූටි බිබිලි ඒ වගේ මෙයා කසන දේවලුත් මෙන්න මේ ෂැම්පූ එක පාවිච්චි කරාට පස්සේ තමයි අපිට අඩු කරගන්න පුළුවන් උනේ. ඒ වගේම මේ ෂැම්පූ දෙකම හරිම සුවඳයි. ඉතින් ඒක නිසා මේක පාවිච්චි කරලා නැවුවට පස්සේ දවස් ගාණක් යනකල් එයාව සුවඳට තියාගන්න ඔන්න ඔයාලට පුළුවන්. ඒ වගේම හැම වේලිලා ඉස්සරි වගේ එන ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න ඒ ප්‍රශ්නෙටත් මෙන්න මේ ෂැම්පූ එක හොඳයි. ඉතින් මේ ෂැම්පූ එක පාවිච්චි කරලා සතියේට එක දවසක් එයාව නාවලා අනිවාර්යයෙන්ම කොණ්ඩේ හොඳට වේල ගන්න ඕනි. ඉතින් එයාලගේ කොණ්ඩේ හරියට වේලුනේ නැති වුනහම හැමේ වතුර රැඳුනහමත් එක එක බිබිලි දාන්න පුළුවන්, කසන්න ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා එයාගේ කොණ්ඩේ හරියට වේල ගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕනි දෙයක්. ඒ වගේම මේ ෂැම්පූ එක ඕනම බව්වෙක්ට වගේම පූසෙට්ට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් එක්කම ඔයාට ඉන්නේ අපේ සුදු බබා වගේ ටිකක් කොණ්ඩේ දිගට වැවෙන බව්වෙක් නම් විශේෂයෙන්ම ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකේ ෂැම්පූ එක වගේම කන්ඩිෂනර් එකත් දෙකම එකට එන නිසා. ඒක නිසා ෂැම්පූ එක දාලා නැවුවට පස්සේ ඔයාලට ආපහු වෙනම කන්ඩිෂනර් දාන්න ඕනේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාටගේ කොණ්ඩේ අවුල් වේලුණු වගේ ගතිය නැති වෙලා මේ වගේ කඩා හැලෙන විදිහට තියාගන්නත් පුළුවන්. ඉතින් දැනටමත් අපේ මේ ෂැම්පූ එක ගොඩාක් දෙනෙක් අරගෙන තියෙනවා. ඉතින් එකපාරක් අරගෙන හොඳයි කියලා තේරුණාට පස්සේ දිගින් දිගටම අපෙන් ෂැම්පූ ගන්න ගොඩාක් කට්ටිය ඉන්නවා. ඉතින් මේ ෂැම්පූ එක පාවිච්චි කරන ලස්සන ළමයි ගොඩකගේ ෆොටෝස් අපේ පේජ් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි ළඟ කෑෂ් ඔන් ඩෙලිවරි තියෙන නිසා ඔයාලට පුළුවන් ලේසියෙන්ම ඔයාලා ගෙදරටම මේ දේවල් ගෙන්න ගන්න. ඉතින්